හායි ඔන්න අද අපි ගියේ කොළඹතොටින් හන්තානෙට. මේ තමයි අපේ පළවෙනි බැච් ට්‍රිප් එක. ඔන්න ඉතින් අපි පාන්දරින්ම කැම්පස් එක ගාවින් පිටත් වුණා. බස් එකේ යනකල්ම අපි සිල්ලු කිය ඩාන්ස් කර තමයි ගියේ. අපේ බැච් එකේ ළමයි 200ක් විතර ගිය නිසා බස් 4ක ළමයි හිටියා. ඔන්න ඉතින් අපි මගදී උදේට කාලා ඉස්සෙල්ලම අපි ගියේ පේරාදෙණිය කැම්පස් එකට. කොහොමද බලන්නකො ඉතින් කැම්පස් එකේ ලස්සන. ඒ වගේම තමයි කැම්පස් එකේ අයියලා අක්කලාගෙන් අපිට ලැබුණ ලොකු සපෝට් එකක්. ගමන පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙනකම්ම ඒගොල්ලොන්ගෙන් ලොකු සපෝට් එකක් අපිට ලැබුණා. කන්ද නගිනකොට යන්න ඕනි කොහොමද, හැසිරෙන්න ඕනි කොහොමද, ඒ හැම දෙයක්ම එයාලා අපිව ගයිඩ් කළා. ඔන්න ඉතින් අපි කැම්පස් එකෙත් පොඩ්ඩක් ඇවිදලා බලලා ඊට පස්සේ කන්ද නගින්න පටන් ගත්තා. කන්ද නගිනකොට අපි හෙඩ් එක ටේල් එක කියලා කොටස් දෙකකට තමයි ගියේ. කොටස් දෙකකට කිව්වේ කොටස් දෙකකට බෙදලා ගියා කියන එක නෙවෙයි. කන්ද නගින්න අමාරු වෙයි කියලා හිතන කට්ටියට හෙඩ් එකට යන්න කිව්වා. මොකද එතකොට එයාලා යන වේගයෙන්නේ ඔක්කොමලා යන්නේ. නැත්තම් එයාලම මග ඇරෙන නිසා. මටත් ඉතින් කන්ද නැග ගන්න අමාරු වෙයි කියලා හිතුන නිසා දුවලා ගිහින් හෙඩ් එකටම සෙට් වුණා. ඒ වගේම තමයි අපේ බැච් එකේ ළමයි හැමෝම හරිම සහයෝගයෙන් තමයි මේ ගමන ගියේ. කන්ද නගින්න අමාරු කට්ටියට අනිත් අය සපෝට් එක දීලා එක්කෙනෙක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න අපි හැමෝටම කන්ද මුදුනටම යන්න ලැබුණා. බලන්නකො මේ පරිසරයේ ලස්සන කොහොමද කියලා. ඔන්න ඉතින් කොහොම හරි අපි හැමෝම කන්ද නැග්ගා. මෙතන තියෙන view එක නම් මාරම ලස්සනයි. මහන්සි යනකන් ටිකක් වෙලා ඉඳලා බැච් එකේ ෆොටෝ එකක් එහෙම ගහලා ඊට පස්සේ අපි කන්ද බහින්න පටන් ගත්තා. හන්තාන කන්ද නැග්ගේ පේරාදෙණිය කැම්පස් එක පැත්තෙන් උනාට බැස්සේ හන්තාන සඳකිරි සෑය පේන මානයෙන්. ඔන්න ඔය විදියට තමයි අපේ පළවෙනි බැච් ට්‍රිප් එක හන්තානේ අපි ගියේ. එහෙනම් අපි යනවා